ඉතින් ඔන්න මං ලංකාවට ඇවිල්ලා කරන පළවෙනි වීඩියෝ එක තමයි මේ. ඔයගොල්ලෝ දන්නවා ලෝක වටේ සුදන්තක විදිහට ලංකී මමයි දෙන්න ලෝක වටේ ගිහිල්ලා කොච්චර වීඩියෝ කරත් අපි ලංකාවේ ඉඳලා ඔයගොල්ලන්ට කවදාවත් වීඩියෝ එකක් කරේ නැහැ. ඉතින් ඔන්න ලංකාවට ආවා. ආපු ඩිංග මේ වීඩියෝ එකේ මුල හරිය වාට චුට්ටි කෑල්ල දෙක තුනක් ප්ලේන් එකේ අපි එනවා ඒ දකින්න ඇති. ඊටසේ ඒ ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා පළවෙනි දවස් දෙක තුනේ ගොඩාක් වැඩ තිබුණා. ඒ නිසා කැමරාවක් අතට අල්ලන්න වෙලාවක් ලැබුණේ නැහැ. ඉතින් මේ මගේ ලංකාවේ මගේ ගෙවත්ත. ඉතින් මම කල්පනා කරා ලංකාවේ කරන පළවෙනි වීඩියෝ එක මම මගේ ගෙවත්ත ඕගොල්ලන්ට පෙන්වන්න. ඉතින් මොකද මේක හරි සතුටුයි මේ ගෙවත්ත මේ දැන් ඔයාලට පෙන්වන මේ හැම දෙයක්ම මගේ අතින් හිටවපුවා. එක්ක නැත්තම් ලංකිගේ අතින් හිටවපුවා. මේක තනිකර හිස් ඉඩමක් අපි ගත්තේ. මේ හිස් ඉඩමේ මේ වටපිටාවේ ගෙවල් මොනවත් තිබුණේ නැහැ. මම ඒව පෙන්වන්නේ හරිය නැහනේ. පෞද්ගලිකේ වනේ කාගෙත් නේද? ඒක නිසා එහෙම පෙන්වන්නේ නැහැ. නමුත් මේ මගේ වත්ත මේ ඉඩම මේක හිස් ඉඩමක් කියන්නේ මේක තිබුණේ අර මාන පඳුරු කියලා කියන්නේ. අන්නේ පඳුරු විතරයි තිබුණේ. එකම ගහක්වත් තිබුණේ නැහැ. මේක හිට පරණ තේවත්තක්. තේවත්තේ කොටසක් තමයි මේ මම ගත්තේ. එතකොට මේ පරණ තේවත්තේ තිබුණේ තේ ගලවලා තේ ගස් ගැලෙව්වට පස්සේ නිකම්ම කැලෑවට වැවෙනවන්නේ නිකන් අර නිකන් ඔය නට්ටංගස් කියලා කියන්නේ. අන්න ඒවා. ඒකට ඒවා පඳුරු පිටින් උගුල්ලලා තමයි මේ වත්ත සුද්ධ කරලා මුලින්ම මේ ඉඩම අරගෙන ඇවිල්ලා අපි සේරම දේවල් පටන් ගත්තේ. ඉතින් ඊට පස්සේ අපි ලස්සන ගයක් හැදුවා. අදටත් අපි ජීවත් වෙන ලංකාවට ආවා මේ ගෙදර. ඉතින් ගෙදර හෝම් ටුවර් එකක් යන තරම් එකක් නෑ. මොකද අවුරුදු ගාණක් දැන් ගෙදර හුඟක් වෙලාවට දැන් මේ පේන්ට් කරන්න පවා තියෙනවා. දැන් වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් ලංකාවට ආවා කියලා කියන්නේ ලංකාවේ කාලෙකින් ආවේ ලංකාවට. ඉතින් ලංකිට මට දෙන්නට වැඩ ගොඩක්. ඒ අතරේ මම මේ මගේ දැන් මේ වත්ත ගොඩක් කැලෑ වෙලා. අපි හිටවපු ගස් මහ විශාල වෙලා. ඒවා දැන් පාහින්න ඕන අතු පාහින්න තියෙනවා. මේ වත්ත පිටිය ටික සුද්ධ කරන්න තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. හැබැයි මගේ ගෙවත්තේ සුන්දර භාවයට නම් සුන්දරත්වයට නම් පොඩ්ඩක්වත් ඒක හානියක් වෙලා නැහැ. මේක නම් දිව්‍ය ලෝකයක් ඇත්තටම කියනවා නම්. ලංකාව කොහොමත් අපිට දිව්‍ය ලෝකයක් නේ නේද? ලෝකේ කොයි රටේ ගියත් කොහේ ගියත් අපේ ලංකාව තමයි අපිට වටින්නේ. ඉතින් ඔන්න අපේ ලංකාවේ මගේ අත් දෙකෙන් හිටවපු ගහකොළ තමයි දැන් පෙන්වන්න යන්නේ ඔයගලන්ට. මම හිතනවා ඔයගොල්ලෝ ආස වෙයි කියලා. පටන් ගමු අපි මේ මිදුලෙන්. මේ තමයි මගේ මිදුල. මේ වීඩියෝ එක එඩිට් කරගෙන යද්දී මට හිතුණා මේ වගේ කොටසක් දාන්න ඕන කියලා අපහු රෙකෝඩ් කළා. ඒ තමයි මම ලංකාවට ගිහිල්ලා ගෙදරට ගියේ රෑ වෙලා. ගොඩක් රෑ. එතකොට කරුවලේ වටපිටාවේ මොනවද දැක්කේ නැහැ. ඉතින් පහුවදා උදේ පාන්දරම එළියට පැහැපු ගමන් මට ලොකුම කුතුහලය තිබුණේ මගේ ගෙවත්ත බලන්න. එතකොට මගේ ගෙවත්තට කැමරාවත් අරගෙන එහෙම්මම එළියට බහැලා මේ මම කරපු පළවෙනි වීඩියෝව. ලංකාවට අවුරුදු 6කට පස්සේ ගිහිල්ලා රෑ ගෙදර ගිහිල්ලා පහුවදා උදේ. ඒකට මේකේ එඩිට් කරද්දි මට හිතුණා මේක දානවද නැද්ද කියලා. මොකද හේතුව මේකේ තියෙන්නේ ඔක්කොම මගේ පෞද්ගලික විස්තර. ඊට පස්සේ ඔය මගේ ගෙවත්ත ගැන, ගහකොළ ගැන, මම හිටවපු දේවල්, ඕ වගේ දේවල්. ඉතින් මම කල්පනා සමහරවිට අපේ මිනිස්සුන්ට මේක මගේ බලන අයට, මගේ ප්‍රේක්ෂකයන්ට මේක වැදගත් වෙයිද නැද්ද දන්නෙත් නැහැ. මට බැනුම් අහන්න වෙයිද දන්නෙත් නැහැ කියලා. ඒත් ඉතින් දැන් අර කරපු වීඩියෝ එක නිසා මම දාන්න හිතුවා. හැබැයි මම ඉල්ලනවා මේක මගේ ඊගෝ එක පෙන්වන්නවත් මොනවත් එකක් නෙවෙයි. මම හරි ගහකොළට ආදරය කරන සාමාන්‍ය මිනිස්සෙක්. ඉතින් මගේ අතින් හිටවපු ගහකොළ තමයි මේ හැම එකක්ම තියෙන්නේ. මොකද මේක හිස් ඉඩමක් මම ගත්තේ. වීඩියෝ එකේ මම හිතන්නේ ඒක කියනවා. කොහොම හරි ඒකේ තිරිච්ච ආසාවටයි අවුරුදු ගානකට පස්සේ මගේ ගහකොළ දැක්කම මට දැනුණු සතුටටයි තමයි මේ වීඩියෝ කරේ. ඉතින් ඒ නිසා මම මුලින්ම ඉල්ලනවා ඔයගොල්ලන්ගෙන් මේක බල්ලි වෙලා මේ යකාගේ මේ අපිට ඇති වැඩේ මොකද්ද කියලා මට බනින්න එපා කියලා. ඉතින් ඒ නිසා මේකේ අර යම් කෙනෙකුට හිතෙනවා නම් විතරක් මේ වීඩියෝ එක ඉස්සරහට බලන්න. එහෙම නැත්නම් මේ යකාගේ මේකේ මල් අපිට බලලා වැඩක් නැහැ කියලා හිතෙනවා නම් මේක නවත්තන්න කියලා ඉල්ලනවා. මොකද මේක පෙන්වන්නෙම මම අර එකක් කරපු වීඩියෝ එකක් නිසා. අනිත් එක කෙනෙක් අවුරුදු ගානකට පස්සේ ලංකාවට ගියාට පස්සේ තමන්ගේ ගහකොළ, තමන්ගේ ගෙදර, වටපිටාව, ඒ පරිසරය දකිද්දි දැනෙන හැඟීම කියන්නේ හරි ස්වභාවික හැඟීමක්. ඒක ස්වභාවිකව කියවෙන දේවල් මේකේ තියෙන ඔක්කොම. මේ මොහොතේ මම මේ දේවල් දකිද්දි පළවෙනි වතාවට කාලයකට පස්සේ දැක්කහම කියවෙන දේවල් තියෙන. ඒක නිසා මේක මගේ පෞද්ගලික අත්දැකීමක් එක්ක වීඩියෝ එකක්. ඉතින් ඒක නිසා මේකේ අර ලෝකෙ කොහෙවත් රටක ගමක දෙයක් පෙන්වන එකක් නෙවෙයි. ඒක මම මුලින්ම කියනවා වෙනුම් අහන්න කලින්.
ඉතින් ඔයාලට රස විඳින්න ඕන කියලා හිතනවා නම් වීඩියෝ ඉස්සරහට බලන්න. මම ගේ පෙන්නන්නේ නැහැ. හොඳ තරහ එන්න එපා. ගේ පෙන්නන්නේ නැහැ. මොකද ඒ තරම්ම ගේ ලොකු ගයක් ගොඩක් විශාල ගයක් අපි ලොකු මුදලක් වියදම් කරලා හදපු එකක්. නමුත් ගේ දුර්වර්ණ වෙලා පාළුවට ගිහිලා තිබුණ හොඳ කාලයක්. හරි. දැන් පටන් ගමු. ඉතින් මේ තමයි මගේ මිදුල. ඉන්න බා. හරි. මේ ඔක්කොම මේ සාමාන්‍යයෙන් මේ ගේ ළඟ තියෙන පිටිපස්සේ මේ හැම ගලක්ම මේ මම තියපුවා. මේවා හදලා ඔක්කොම කරලා මේ හදපුවා. ඊට පස්සේ මේ ලංකිගේ අතින් තමයි මල් ඊටුවේ ඔක්කොම ලංකි හිටවපු මල් ගස්. නමුත් බලන්න තාම ඒවා අර ලොකු කාලයක් අපි ලංකාවට ඇවිල්ලා නැතුව හිටියත් මේ ඉතුරු වෙච්ච ගේ ඔය සමහර පල්ලෙහා ගල් වැටවල් බඳින්න එහෙම ගෙනාපු ගල් ඉතුරු වෙච්ච තමයි මේ මම මේ තියලා තියෙන්නේ. ඊට පස්සේ මේවා හැම මොනවත් මේක හොඳට මල් හැදෙනවා. මේකේ ලස්සන ගහක් මේක. මේ නම් දන්නේ නැහැ. මම නම් දන්නේ ලංකිතය මට මතක නැහැ හොඳේ. මේ ගහ ටිකක් විශාල වෙලා මේක චූටි පඳුරක් තිබුණේ. ඒක මල් ගහකුත් නෙවෙයි. නිකන් වල් ගහක් ඒ වුණාට මේක මේ අනේ කුරුළු කූඩුවක් තියෙනවා නේ. ලස්සන කුරුල්ල වගේක් ඉඳලා ගියා. මං ඇවිල්ලා ඒගොල්ලන් ඩිස්ටර්බ් නේද මේ කැලෑවට තිවිච්ච තැනකට මං ඇවිල්ලා ඒගොල්ලන්ගේ අහිංසක ජීවිතයට මං දැන් ලොකු ඇණයක් වෙන්න හදන්නේ නේ. ඉතින් මේ ඒක දැන් මහ විශාල ගහක් වෙලා මේක මෙන්න මේ දැන් මේකේ එනවා මේක මෙන්න මේ වගේ චූටි පොඩි පැලයක් තිබුණේ මම ලංකාවෙන් යද්දි. දැන් බලන්න මේ මහ විශාල ගහක් මේ. ඉතින් මේක දැන් පොඩ්ඩක් අවුල් සහගතයි. මිදුල සම්පූර්ණ වැහිලා එකෙන්. ඊට පස්සේ මෙතනත් මම මේ ලංකි හදපුවා. ලංකිගේ මල් වගාවල් මේ තියෙන කෝමාරිකාව ගාව ලංකිගේ. මම මේ කොච්චර කාලයක්ද තාම එහෙම තියෙනවා ඒවා. ඊට පස්සේ මේකත් මේ පොඩි පැලයක් තියුනේ මට මතකත් නැහැ. මෙච්චර ගහක් කොහොම හැදුනද කියලා මේ මොනවද මන් දන්නේ නැහැ. මහා ගහක්. චූටි පැල තිබුණේ මේවා. අර නිකන් හිස් ඉඩම නිසා පොඩි පැලෙත් අපිට නිකන් මහමෙරුවක් වගේ දැනුණා. දැන් තමයි ඒකේ වෙනස තේරෙන්නේ. මෙන්න මේකේ මල් හැදෙනවා. මේක නම් හැබැයි මේ ලොකුවට වෙනස් වෙලා නැහැ. මේකේ මේ මල් පාට වෙනවා. එකම මල එක එක දවසට එක එක පාටයි. මම දන්නේ මොනවද කියලා ලංකි මේ වොෂ්රූම් එකේ නැත්නම් යානම් දන්න මේවා. ඊට පස්සේ මේක තමයි මම මේ ඉඩමට ඇවිල්ලා හිටවපු අඹගස් දෙකක් හිටෙව්වා. ඒ අඹගස් දෙකෙන් පළවෙනි අඹ ගහ මේ. මේ පළවෙනි එක. මේ තමයි මුල් මේක. ඒ මේ ඉඩමේ හිටවපු පළවෙනි ගහ මේ. අඹගස් ඔහ පළවෙනි ගහ මේක. හරියට හරි. ඉතින් මේක දැන් බලන්න මහා රූස්ස ගහක්. මේ බලන්න මේ ගහතරම් මේකේ අඹ කෑව මේ වටපිටාවේ මිනිස්සු කොහොම හැමෝම ඉතින් අපිට කෝල් කරාම කියනවා නේ ඔයාලා නැතුණට අපි ඔයාලා ගහේ අඹ නම් කනවා කියලා නැතුව කියලා. ඒ තරම් අඹ හැදෙන ගහක් මේක. දැනුත් මේ අඹ කීපයක් ගෙඩි අම්මා ගෙඩි කිහිපයක් කන්න උඩ තියෙනවා අප්පට තියෙන. මේ අර අඹ ගෙඩි තුන හතරක් තියෙනවා මේ. ඔයාලට පේනවද මන් දන්නේ. මේ මන් දන්නේ නැහැ මේක අඹ තියෙනවා කියලා. කොහොම හරි මේ අර කැලෑවට ගියාම ඉතින් අඹ ගස්සලත් නෑ අඹ හිතන ඇති. ඒ ඔහුගේ වත්තේ අධිකාරියක් නෑ අඹ ගහඩ ගන්න කෙනෙකුත් නෑ මොකටද අපි අඹ දෙන්නේ කියලා හිතන ඇති නේද. ඊට පස්සේ මේක මේ චූටි පැලේ ගෑල්ලා මේ මෙතන මේ චූටි පැලයක් ඉඳුවේ මෙතන. චූටි පැලේ මේ දැන් හරියටම අවුරුදු ගාණක් කියනවා නම් ඕගලන්ට මම අවුරුදු ගාණක් කියන්නම්. මේ ඊඩම මමයි ලංකී දෙන්න ගත්තේ 2008 වගේ 2008 මං හිතන්නේ 2008 ගත්තේ 2009 අගෝස්තු වෙනකොට අපි ගේ හදලා ඉවර කරා. අගෝස්තු සැප්තැම්බර් වෙද්දි ඉවර කරා ගේ හදලා 2009 කොහමද අපිට මාස 9ක් ගියා මේ ගේ හදන්න. ලොකු ගයක්. ඉතින් මම නිකන් පොඩ්ඩක් පෙන්නන්න ඕගොල්ලන්ට මේ නිකන් ලොකු ගයක් කියලා නෑ මේ ගේ ගොඩක් දුර්වර්ණයි. ඒක නිසා මම ආසනය පෙන්නන්න. අපි ලස්සනට මේක පේන්ට් කරලා ලස්සන රිපෙයාර් එකක් කරලා ලොකු වියදමක් දරලා ලොකු රිපෙයාර් එකක් කරන්න තියෙනවා. ඒක කරලා ඉවරලා මම ගේ පෙන්නන්නම් ඊළඟ වතාවක. ඉතින් ඔන්න මේ අඹ ගහ තමයි මට සතුටුම තැන. මේක මේ ගේ හදන්න මේ වටපිටාවේ කිසි තැනක ගෙවල් තිබුණේ නැහැ. අපි ලොකු අසරණ තත්ත්වයකට පත් වෙලා හිටියාවට වටපිටාවේ අසල්වැසියෝ කියලා කවුරුවත් නොහිට නිසා මේක තනිකර විශාල තේවත්තක් මේක හිස් තේවත්තක්. ඉතින් ඒක මැද තමයි මේ පුංචි ඉදම කොටස මම කෑල්ල ගත්තේ. එතකොට මම විස්තර කියන්න ඕගලන්ට මගේ පෞද්ගලික දේවල් ගොඩක් නොකියපු හන්ද තරහ වෙන්න එපා හොඳේ. ඔයාලට මේ අනේ මේ යකාගේ මේ අද වීඩියෝ කරා වැඩක් නැහැ කියලා කියන්න එපා. මොකද මම හිතනවා මේ බලන කෙනෙකුට වැදගත් වෙයි කියලා. ඊට පස්සේ මේ ගහ හිටෙව්වා. ඊට පස්සේ ගොඩක් ගස් හිටෙව්වා. මම බාසුන් නැහැලා මේකේ වැඩ කරන කට්ටිය මෙතන පොඩි මඩුවක් හදලා මෙතන පොඩි తాවකාලික වැසිකිළියක් හැදුවා. මෙන්න මේ හරියේ తాවකාලික පොඩි වැසිකිළියක් හදලා ඊට පස්සේ පොඩි මඩුවක් ගහලා
උතන මඩුවක තමයි වැඩ කරන කට්ටිය නැවතිලා හිටියේ. ඒගොල්ලෝ නැවතිලා වැඩ කරේ බාසුන් නැහැලා. ඒ කට්ටිය ඊට පස්සේ ඒගොල්ලෝ ඒගොල්ලත් එක මම හැමදාම වලි. මොකද මම මේ චූටි පැල හිටවනවා. ඉතින් බාසුන් නැහැලා වැඩ කරනකොට දන්නවනේ. ඒ කට්ටියට මේ සිමෙන්ති මහා ගොඩක් ගෙනල්ලා සිමෙන්ති කොට 50 ලෝඩ් ගෙනාවේ ගල් ට්‍රැක්ටර් කියලා වරක් නැහැ. මහා වැඩබිමක් මෙතන. එතකොට ඒ වැඩබිමක් තියෙන අවස්ථාවේ මේ චූටි පැලයක් රකින්න බාසුන් නැහැනේකට ලේසි නැහැනේ. ඉතින් සමහරවිට බාසුන් වලට පෑගෙනවා මං හිටවන පැල. ඉතින් ඒගොල්ලත් එක මරා ගන්න මං ඊට පස්සේ ඇවිල්ලා බලනකොට මගේ අර පැලේ නෑ මේ පැලේ නෑ කියලා ඉතින් පව් ඉතින්. ඒ වගේ මේ අලකලංචි වලට ඒ උදවිය මුණ දුන්න ඒ කාලේ. ඉතින් හරි ලස්සන මතක ඒවා. ඊට පස්සේ මේ තියෙන්නේ ලිඳ ළඟ. ඊට පස්සේ අපි මුලින්ම කරේ ලිඳක් කැපුවා. ලිඳක් කපලි වෙරලා මේ ලිඳේ බලන්නකෝ දැන් මේ ලිඳට මේ වෝටර් දාලා ඔක්කොම කරලා තියෙන්නේ. මේක දැන් මේ දැල දැන් අලුතෙන් අද ගේනවා මේක අලුත් දැලක්. මේක අවුරුදු 2009 ඉඳලා අද වෙනකම් බලන අවුරුදු කීයද නේ? අවුරුදු 15 අවුරුදු 16ක්. අවුරුදු 16ක් මේ දැල. ඉතින් අපි ලංකාවට කීප ගමන ආවා. නමුත් ඒවා මේ දැල මාරු කරන්න හිතුවේ නැහැ. නමුත් මෙච්චර දිරලා බව දැක්කේ දැන් තමයි. ඉතින් මේක මේ බොහොම හොඳ ලිඳක්. හරි ගැඹුරුයි මේක. ගොඩාක් ගැඹුරු ලිඳක් මේක. මොකද මේ කන්දක් උඩ තියෙන්නේ. ඉතින් මේක වතුර හොයාගන්න සෑහෙන දුරට හාරන්න උනා. ඉතින් හැබැයි හරි පිරිසිදු ෂෝක් වතුර. ඊට පස්සේ ඊළඟට මෙතන තියෙනවා මෙන්න මේකත් මල් ගහක්. මේ මල් ගහේ නම දන්නේ ලංකි තමයි. මම දන්නේ නැහැ. ඊළඟට ලංකි මොනම විදියකින්වත් කපන්න දෙන්නේ නැති ගහක් තමයි. ලිඳ හාරනකොටම ලංකි ගේ යෝජනාවක් අනුව තමයි මේ කොහොඹ ගහ හිටෙව්වේ. කොහොම් පැලේ හිටෙව්වේ. මේ චූටි කොහොම් පැලයක් මේක. කොහොම් පැලේ හිටවල දැන් මහා රූස්ස ගහක්. අද තමයි ලංකාවට ආවම තමයි දැක්කේ මෙච්චර ලොකු ගහක් කියලා. මට පැපොල් හැදිලා මේ ගහේ මේ මෙන්න මේ හැරි වගේ අතු තියුනේ මේ හැරි තව උඩට තියුනේ. මේකෙන් අතු කොළ කඩලා ඒ කොළ අර පැපොල් හැදුනහම ඒ කොළ උඩ නිදිනවනේ. මට මතකයි මම පැපොල් හැදිලා මේ කොළ උඩ නිදාගත්තා. දැන් කොළයක් කඩන්න හිතියා හිතන්නවත් බෑ. බලන්නකෝ අනේ අම්මේ කොච්චර අහස උස්සටම ගිහිල්ලා. ඊළඟට මේක රඹුටන් ගහක්. මේ රඹුටන් ගහත් මේක මං හිටවපු එකක්. මේකේ රඹුටන් හරිම රසයි. අපි වාරයක් දෙකක් මේකේ රඹුටන් කෑවා. දැන් නම් මම දන්නේ නැහැ රඹුටන් වාරේ කොහොමද කියලා හැදෙනවද නැද්ද කියලා. මේක රඹුටන් ගස් දෙකක් මගේ වත්තේ තියෙනවා. මේක ගහක් ඔය. ඊළඟට මේක අර මල් ගහ කියපු. ඊට පස්සේ මෙතන තියෙනවා දැන් මේ වටපිටාව ගෙවල් ගොඩක් හැදිලා. ඊට පස්සේ මේ තියෙනවා මේ නම් මේකේ බලා ගන්න කට්ටිය මේ ඒගොල්ලෝ අර අතුපතු කපලා ඔක්කොම අයිනට දාලා තියෙන්නේ. මේවත් මේ වැටවල් හිටියේ මම ඔක්කොම. අපි තාප්පයක් ගහන්න උනේ නැහැ අපි ලංකාවෙන් ගිය නිසා. මේ කපාගෙන ආවිල මේවා ටිකක් මේ අපේ ලංකිකේ තාත්තා තමයි මට මේවා කපලා දුන්නේ කොහෙන්ද තැනකින්. ඉතින් ඊට පස්සේ මං චූටි කෑලි මෙන්න මෙච්ච කිතර කෑලි. ඔයාලා හිතන මගේ ඇඟිල්ල වලට පේනව නේද? මෙන්න මෙච්ච කිතර චූටි කෑලි තමයි මේ හිටෙව්වේ. කෑලි හිටවල හිටවල ඒවා තාත්තා කිව්වා හැදෙනවා කියලා හොඳට. මුළු මේ වටේම ඒ හිටවල තියෙන මේ හරිය පවා හිටවල. ඊට පස්සේ කාලයක් යනකොට ඒව හැදුනහම ඒවයින් තව කෑලි කපලා තමයි මේවා හිටෙව්වේ. මේ වගේ කඳක් කැපුවාම මම කරන්නේ මේ වගේ කපලා මේකෙන් මම ගස් 10ක් විතර හදා ගන්නවා. ඒ වගේ තමයි මෙහෙම හිටේ. දැන් ඉතින් හැමතැනම ලස්සනට පිරিলা තියෙනවා. ඊළඟට මේ පෝල් පැලේ. මේක අපි මේ වත්තේ හිටවපු දෙවෙනි පෝල් පැලේ. පළවෙනි පොල් පැලේ මම පස්සේ පෙන්නන්න වෙන තැනක. මේ තැඹිලි පැලේ තාම නම් ඒකට උඩට යන්න විදිහක් නැහැ. මේ හෙවණක් මේ හරි හෙවණ වෙලා. නැත්තම් මේක මේ සෑහෙන කල් දැන් පීදිලා. තැඹිලි ගිරිය තාම බිව්වේ නැහැ කවදාවත් මම. මෙතන මේ කට්ටිය තැඹිලි මේක වහලා තියෙනෙත් මේ මට බොන්න දැන්. අනේ අම්මේ ෂෝක්. තැඹිලි මේකක් තියෙනවා නේ. ඒගොල්ලෝ අනේ තියෙන්නේ. ගිරිය බොන්න ඕන ආසයි. මං හිතපුවානේ. හැබැයි මේ වත්තේ මම මේ හිටවුවට එකම පොල් ගහ කුරුම්බයක්වත් මම බීලා නැහැ තාම. දැන් මේ පොල් ගහක් තියෙනවා. මේක මගේ මල්ලි කෙනෙක් නැති වුණා. මගේ ලොකු මල්ලි මැරුණා. දැන් අවුරුදු කීපයක් වෙනවා. එයා කැන්සර් එකක් හැදෙලා නැති වුණේ. ඉතින් ලොකු මල්ලි දීපු මේ පැලයක් මේක. මේ පොල් පැලේ අපේ මල්ලි දුන්නේ මට. ඉතින් ඒකේ දැන් හොඳට ගෙඩි හැදිලා තියෙන ගොඩක්. පොලුත් තියෙන දැක්ක. අර හොඳටම පැහිලා ඒවා. ඊට පස්සේ මේ වටේ ඔක්කොම මේ හැම පැලයක්ම මේවා මේ මොනවද අර මම පෙන්නුවේ ඒවා. මේ වටේ ඔක්කොම මං හිටවපුවා. මේ හැම එකක්ම මං හිටවුවා. බලන්න දැන් විශාල ඒවා. සතුටුයි දැක්කහම. ඊට පස්සේ මේවා තනිකර නිකන් මේ ෆ්ලැට් එකක් තියුනේ මේ කන්ද ගලාගෙන යන එක. මේ ඔක්කොම කැපුවේ මම. මේ තැන් වලින් ගානට තැන් වලින් කැපුවෙත් මම. මේ kurundu පැලේ තියුණ එකක් ඉස්සර ඉඳලා මොකද මේකේ kurundu ගස් දෙක තුනක් තිබුණා. ඒවම එකක් ඉතුරු කර එකක් ඒ විදිහටම තාම තියෙනවා. ඒ සයිස්මයි තාම. ඒක ලොකු වෙන්නේ නැහැ මාරයි. ඊට පස්සේ මේ වතුර ගලාගෙන ගිහිලා හැබැයි හොඳයි මේ කට්ටිය මේ අතුපතු එහෙම අයිනට දාපු එකෙන් හොද පාළුව නැහැ. ඒකෙන් පහලට හොදගෙන යන්නේ නැත්නම් මේ සියරම හොදගෙන යනවනේ. මේ හොඳ අදහසක් හැබැයි. අනිත් එකේ දිරුවාම
දිරලා හැමෝම පොළොවට පස් වෙනවා. ඒක පොළොව සරු වෙනවා. මේ මොකද්ද මේ පොල් පැලේ? උනාටු එකක් නේ. මේ මම දන්නේ ඒක මට මතකයක් නැහැ. ඊට පස්සේ ඔය ළිඳ පැත්ත ටික ඊළඟට මේ අඹ ගහ මේ අඹ ගහත් මේක ටිකක් ඉතිහාසයක් තියෙන ගහක්. මේ ගහ මම වල දන්නවා අතුරුලි රතන හාමුදුරු මගේ අතිජාත මිත්‍රයෙක්. අපි අවුරුදු මම හිතන්නේ දශක 3කටත් වැඩි කාලයක් අපේ යාළුවෝ. දේශපාලනයේ විශේෂම සිහළ උරුමය කරන කාලයට කලින් ඉඳලාම රතන හාමුදුරු මායි දෙන හොඳ යාළුවෝ චම්පි කරනවකයි. අපි කට්ටියකට ඔය දේශපාලනට ආපු කට්ටිය. ඒ කියන්නේ ඒ දේශපාලනට මම 1985 තමයි මම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනට ආවේ. ඊට පස්සේ අපිට හම්බ වෙච්ච අය අතරින් මගේ ගොඩක් හිතවත්කමක් රතන හාමුදුරු තමයි මට මේ අඹ පැලේ දුන්නේ. රතන හාමුදුරු දීපු අඹ පැලයක් තමයි මේ ඇවිල්ලා මම මේක ගෙනල්ලා හිටෙව්වා. ඊට පස්සේ මේ දැන් ඉතින් මහා විශාල ගහක්. මේකේ අඹ මන් දන්නේ නැහැ කොහොමද කියලා. මට ඒක කල්පනාවක් නැහැ. මේ අඹ ගස් කීපයක් මගේ ඉඩම කෑල්ලේ තියෙන හන්ද. ඒක ඊට පස්සේ මේ බටර් ලයින් එක මතු වෙලා මේ අයියෝ මේ මොකද මේක මේ පොළොව යට තිබුණේ. දැන් මේ හොදගෙන ගිහිල්ලා මතු වෙලා මේකත් මේ මන් දාපු එකක්. මේ වැඩ සේරම කරේ මම. මතක තියාගන්න මේ හුඟක් මේ බාසුන් හැල මේ ලිඳේ ඉඳලා ගෙදරට වතුර යන බට මේ හැම එකක් මේ කාණු කපලා දැම්මේ මම. මං හරි ආසයි වගේ වැඩ මගේ අතින්ම කරන්න. මට ඕන විදිහට කරනවනේ එතකොට. ඊට පස්සේ මම මේ වැඩි ගේ වැත්ත වැඩි පෙන්නන්නේ නැහැ. මොකද ඒ තරම්ම අජූතයි. මට නිකන් හිතට දුකයි දැක්කහම ඉතින් මෙච්චර ආසාවෙන් හදපු ගෙවල් නේද. ඊට පස්සේ මේ වබාන මේ හැමතැනම මේ පඩි කැපුවේ මම මේ පල්ලයට එකක් කපලා ඊට පස්සේ මේ ගෙදර අපේ මේ බලාගෙන කට්ටිය ඒගොල්ලෝ එක වහලා එතන අර සත්තු එහෙම එන හන්ද. ඊට පස්සේ මේවත් ඔක්කොම මං හිටෙව්වේ. අම්මෝ මේ මුල් හයි වෙලා හරි ෂෝක්. මේ දැන් තමයි එළියට ආවේ. මේ මුලින්ම එළියට ආන්නේ කැමරාවත් අරගෙනම තමයි ඔයාලට පෙන්නන්නත් එක තමයි එළියට ආවේ. ඉතින් මෙතනත් මේ අඹ ගහක් නේද? නෑ මේක මේ අලිපියර ගහ. මේක නම් අලිපියර කෑවා මම. ඒක හරි රසයි අලිපියර. උන්ට හැදෙනවා. හැබැයි ගහ කප්පාදු කොළ නෑ කුඩ කාලෙකින්. ඒකෙන් දැන් හැදෙනවද දන්නේ නෑ. ඊට පස්සේ මේවා මේ අනවශ්‍ය වතුර යන බටයක් නේ. ඊට ඉඳලා ඊට පස්සේ මෙතනත් තියෙන්නේ මොකද්ද මේ අඹ ගහක් නේ. අඹ ගහක් ඒකත්. මේකත් අඹ ගහක්. මේ හරි තියුණා. මේ ගහක් මේ අඹ ගහ මේක. ආයේ මෙතනත් මේක මොකක්ද දන්නවද? මේ මොනවද මේවට කියන්නේ මේ අනෝද කටු අනෝද. මේ තියෙන කටු අනෝද ගහ. ආයිවන්. ඉතින් ඊ ආවේ. එහෙම ආනේ. හැබැයිට මල්ලි නැතුණා නේද? ආරංචි නැතුණා කියලා නේ. මොනවා හරි කකුලේ තුවාලයක් ඇවිල්ලා. අනේ ඒක තමයි. විසිපිජක් ගිහලා ඊට පස්සේ මේ අනේ යා මාත් එක්ක හරි යාළුවේ නේද? එයා මේ ආපු දවසන ඒ දවස්වල මාත් එක්ක හරි යාළුයි. ඒක තව අයියා කෙනෙක් හිටියනේ අයියා. මේ කොට්ටාවේ. කොට්ටාවේ ඉන්නේ. දැන් අම්මගේ පාළුවට ඔයා ඉන්න. ඒකනේ. හරි සතුටුයි දැක්කහම. හොඳයි. හරි පස්සේ කතා කරා. යත්තා අපි දෙන්නම තමයි ආවේ. හරි බොහොම ස්තුතියි කතා කරාට ඈ. ඔව් අපොයෝ. කොච්චර වැඩ. හොඳින් ඉන්න ඔයගොල්ලෝ. ඒගොල්ලෝ සරින් සරේ නේ ඉතින් අපි ඔක්කොටම එකට වෙන්න වෙන්නේ නැහැ ඉතින්. එක එක රටවල එක එක්කෙනා එක එක තැන්වල එක එක රස්සාවල් ඈ. ඔය එහෙමත් නැහැ ඉතින්. ඔව් ඒ ඇවිල්ලත් බෑනේ ඉතින් නේද? ඔය ලොකු ඉතින් ඒ ඉගෙනගෙන ඒ තැන් වලට ඇවිල්ලා ඉතින් ඒව දාලා ඉන්න බෑනේ. ඒකනේ. හලෝ නංගි. කොහමද? ඉතින් දැක්කෙත් නෑ. මොකද දැන් වැඩට යන්නේ? ආනේ. ඔයා ගොඩක් උදව් කරා අපිට හොඳ යන ස්තුතියි හැම එකටම. හරියට උදව් කරා ටෙලිෆෝන් කෝල් එකක් දුන්න ගමන් ඔයා හැමදේම කරලා දුන්නා. ඉතින් අපි එන්නම් දැන් තාම ආව විතරයිනේ. අක්කත් ආව. හරි හවසට එන්නකෝ එහෙනම්. මල්ලි තියනවද ගෙදර? එයා ඊයේ ඇවිල්ලා ගියා. ආයි හෙට එන්නේ. එහෙම? හරි එහෙනම් මල්ලි ආවම එන්නම්. හරි නංගි. ඕකේ. බුසන්නයි. අර මෙතන මේ ගහක කතන්දරයක් තිබුණා කිව්වා. ඒක මම මේ කෙනෙක් ලව්වා මම කප්පවන්නම්. හොඳේ? නෑ කමන මේ ගහ ඔයාලගේ වත් ඒ පැත්තට වැටෙයි කියලා බයක් මම දන්නේ නැහැ. මං ගහ මොකද්ද කියලා දන්නේ නැහැ. අපි දන්නේ මේ අපේ වත්ත දැන් මහ කැලෑවක් නේ මේකේ තියෙන ගස් එහෙම. ඒක තමයි. ඒක හදිසියේ ඔයාලගේ වහලට එහෙම කඩන් හිටයි කියලා මොකද්ද කතන්දරයක් කිව්වනේ. මං දැන් අද කෙනෙක් ගෙන්නවලා බලවන්නම්. හොඳේ? දැන් මම මේ චෙක් කරන්න තමයි යන්නේ මොනවද තත්ත්වය කියලා. ඊට පස්සේ මේක මේ අපේ සෝරි ඒකේ කට්ටිය කතා කරා මේ කරපිංච ගහක්
කරපිංච ගහ මේක අපි ආපු දවසේ ඉඳලා හිටවපු එක මේ බලන්න මහා මුලක් හැදිලා මේ කෑල්ල නම් දිරලා නේ මේ කෑල්ල කපලා දැම්ම නම් හරි මේක මේ කපලා අතු කපලා කොච්චර කැපුවත් මේ හොඳට හැදෙනවා දැන් නම් හැබැයි කරපිංච කොලයක් කඩා ගන්න බැරි තරමට උස තියෙන්නේ මේ පොඩි මේ දළු විතරයි කඩා ගන්න සුවඳ නම් තාම තියෙන ඒවා කරපිංච කොලයක් මේ රසයි එතකොට ඊළඟට මේ මං කැලෑ පැත්තෙන් යන්නේ හොඳේ සද්දු සර්පේ ඉන්නවද නැහැ සර්පේ දස් කරොත් ඔක්කොම ඉවරයි ඒ තරම්ම වනාන්තරයක් ඊට පස්සේ මේකත් මේ ගේ එක පැත්තක් මේ කට්ටිය කවදා කුණු පුච්චලා තියෙනවා මං හිතන්නේ ඊට පස්සේ මේ තියෙන්නේ ඔය මං හිටපු මේ වැටක් මේ හැමතැනම මම මගේ වැඩේ තියෙන්නේ මේ පොඩි පාරවල් කප මේ වගේ වැටවල් හිටවනවා හරි ආසයි මං ඒ වගේ වලට ඊට මෙතන මේක ගහනම් වැඩක් නෑ වගේ දැන් මේක මේ peer ගහක් මේකේ සෑහෙන peer කෑවා මේකේ peer රසයි හැබැයි දැන් හැදෙන්නේ නෑ වගේ කුණාටු වෙලා ඊට මෙතන තමයි මේ වැසිකිලි වල තියෙන්නේ අම්මෝ ඒකට පය තියෙන බය කඩංගටින් දන්නේ නෑ ඇතුළට මෙහි හරියට කෙහෙල් පඳුරු තිබුණා ගොඩක් මං කෙහෙල් හිටවල දැන් ඒ කෙසෙල් පඳුරු මොනවත් නෑ මේ වඳුරු පයින්නවනේ වඳුරු කනවනේ තැමිලි පැලයකුත් තියෙන මෙතන මම දැන් මතකයි මේක මට මෙතන කජු ගහක් තිබ්බා මං කපන්න කිව්වා ඒක කපලා මෙතනත් කජු ගහක් තිබුණා මම ඒක කිව්වා කපන්න කියලා හරියට ඒක කපලා දැන් මම තමයි දන්නේ කජු ගහ නැහැ කියලා ඒ කජු ගහ කරදරයි මේ ගේ පැත්තට යන හන්ද ඊට පස්සේ මේ තියෙන්නේ මෙතනත් කොස් ගහක් මේ රඹුටන් ගහ මේ ගහත් කැපුවා නම් හරි මේක දැන් වැඩක් නැහැ මගේ මේක විශාල ඒකත් කැපුවා නම් හරි අර කට්ටිය අතර කොහෙද මොකද්ද ගහක් වැටෙන තියෙනවා ඒක ඒකත් හොයලා කපන්න ඕන ඊළඟට මෙතන කොස් පැලේ මෙන්න මේක කොස් ගහක් වශයෙන් හිටව පළවෙනි පැලේ තමයි මේකේ කොස් කෑවලු වටපිටාවේ කට්ටිය ගොඩාරයක් අපිට කෝල් කරලා කියනවා ඉතින් අම්මට සරි මේ පොල් ගහේ උස මම හිතන්නේ මම කැමරාවත් අරගෙන මේ පළවෙනි එළියට බැස්ස වෙලාවේ ආපු එක හොඳයි මගේ ඇක්ෂන් මේ එකපාරට දැක්කම ඇති වෙන කුතුහලයේ පුදුමේ ඔයාලට දකින්න මේ වන්න මේ කැලෑව තනි කර අනේ අම්මේ මේකේ උස දෙයි හාමුදුරුවනේ මේ චූටි පැලයක් මං හිටියේ දැන් පොල් හැදිලා හිතා ගන්න බෑ කාලේ මැව් වෙනසක අරුමේ ඊට පස්සේ මේ හරිය තිබිච්ච ගස් වලට මොකද උනේ මහා ගස් ගොඩක් තියෙනවා මං එක වතාවට එක කට්ටියගේ යෝජනා අහම කපන්න කියලා ඒව දැන් මේ නැහැ හරි වෙනස් මට දැන් මේ හිතා ගන්න බෑ මොනවද තිබුණේ මොනවද නැත්තේ මේ ගස් නම් හිටව මේකත් මේ ඇට්ටුණිය ගහක් මෙතන තියෙන මහා විශාල ඇට්ටුණිය හම්ම ගියා මේකේ විශාල මේ කොස් පැලේ මේ අපේ ලංකි මට හිටවන්න එපා කියද්දි හිටවු එක පොඩි පැලයක් මේ විසි කරන්න නැතුව මේක හැබැයි ඉබේ තිබුණේ ඉබේ පැල වෙලා අපි අර වරක කාලා දාපු ඇටයකින් පැලවෙච්ච එක මේක මං අපේ ලංකිකුක ගලවලා දාන්න කියලා මං ගොඩක් ඒවා ගලවලා දැම්මා මොකද මේක ගලවලා දාන්න නැතුව මං කොහොම හරි තීද්දාවි කියලා හානියක් නැහැ කියලා දැන් බලන්නකො මේක අහේ විශාල මගේ අම්මෝ ඊට පස්සේ ආයෙ මෙන්න මේ හරිය තව කොස් ගහක් තියෙන මේ තියෙන මේ වරක ගහ මේක නම් වරක පුදුමාකාර රස උප්පට මගේ අම්මෝ බෙල්ල ගලවලා යනවා තවටින් මේකේ සර්පේ ඉන්නවද කියලා තමයි මට බය තියෙන්නේ මම හරි බයයි සර්පයන්ට මේ තියෙන්නේ මේ වරක ගහක් මේකේ හරිම රස වරක ඒකත් මං හිටෝප් එක ඊට පස්සේ මේ ඇට්ටෝනිය ගස් ගොඩක් තියෙනවා ආයෙ තව පල්ලෙහා තව තියෙන ගොඩක් ගස් වර්ග යන්න ඕන හැමතැනටම යන්න නැතුව මම මේ වැදගත්ම ගහක් පෙන්වන්න තමයි යන්නේ මේ අමාරුවෙන් සර්පයන්ට බය යනවා මොකද අපි අර මේ ගෙදර බලන්නේ කට්ටිය කිව්වා හරියට සර්පයෝ ඉන්නවා කියලා මෙන්න මේ ගහ මේ තමයි කජු ගහක් මෙතනක් තියෙන අඹ ගහක් මේ තාකත් ලොකු අඹ ගහ මේකත් මං හිටුවේ උතන අපි මේ වැඩ කරන බාසුන් හැරයට නාන්න එහෙම වතුර මේ එකක් හයි කරලා තිබුණා ටැංකියක් ගෙනල්ලා එතන තමයි මං අඹ ගහක් හිටුවේ මොකද ඒගොල්ලන්ගේ නාන වතුර මේ වලින් අඹ එකට වතුර එනවනේ මෙන්න මේ කජු ගහ මේක දැන් මහා රූස්ස කජු ගහක් මේක අතු කපලා අර හෙට නැවිලා තියෙන අතු කිපයක් දැන් ඒවත් කපවන්න ඕන මේ ගහ හිටවලා මගේ ගාව පින්තූර තියෙනවා මේක හිටවලා මේකේ ඒ බාසුන් නැහැලගේ අතින් මේක තිබුණේ පොඩි මේ තනි පැලේ ඇවිල්ලා ඊට පස්සේ දෙපැත්තට බෙදිලා තිබුණේ මේ බෙදිච්ච දෙපැත්තෙන් එක පැත්තක් බාසුන් නැහැලගේ මොනවා හරි එකක් කරලා අර ලී කෑල්ලක් හරි විසි කරලා ඒක වැදිලා එකක් මේ පැයිලා තිබුණා පුපුරලා තියෙනවා මං එන දවසක එකක් වෙන එක බිම වැටලා තිබුණා මං ඊට පස්සේ ඒකට චූටි මේ මුක්කුවක් ගැහුවා
පොඩි මුක්කුවක් ගහලා නූලකින් බැන්දා. ඒක අර හයි වෙන්න ආපහු. ඒක ඊට පස්සේ හයි වුණා. ඒක තමයි මේ තියෙන්නේ. මේ අනේ මේ අරක මොකද්ද එතකොට? කොහොමද දැන් මේක දෙකකට ගිහිල්ලා මේක කෑල්ලක් ඒක. මේකක් දැන් ඔයාලට පේන්නේ. ඉතින් මේකක් ඒක. දැන් මෙන්න මේ එතනින් ආස එහෙම හිතනකොට චූටි නූලකින් ගැට ගහපු මේ කෑලි දෙකෙන් එකක් තමයි මේ. ඒක ගැට ගහලා ඒක එහෙම හයි වුණා ඊට පස්සේ. හයි වෙලා දැන් ඉතින් මේකේ කජු කෑව හැබැයි හැයෙන්න මේක නම්. මෙන්න මේ පොල් පැලේ සෑහෙන පරණයි. ඒ පොල් පැලේ යන්නේ නැහැ ඉස්සරහට මේ අඳුර නිසා. ඕක තමයි මගේ ගෙවත්තේ. සාමාන්‍යයෙන් කැමරාව දිහා බලන් යන බය සර්පයව දෂ්ට කරනකම් මම දන්නේ. අන්තිමට මගේ මරණය බලන්න පුළුවන් වීඩියෝ එකෙන් ඔයගලන්ට. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ ගෙවත්තේ යම් කොටසක් මේ. ඉතින් ආසයි ආහම. ඉතින් ඒගොල්ලන් මං හිතන මේ පළවෙනි වීඩියෝ එක මේක. ඊට ලංකාවේ මගේ තියෙන තව හීනයක් මට අපි ගාල්ලේ වල දන්නවා. එතකොට මේ දාඩියට කණ්ණාඩියේ මේ අර දැල්ල බැඳෙනවා. හරි අමාරුයි. එතකොට මට මොකක්ද පේන්නේ නැහැ. මදුරු ඉන්නෝනේ හොප්පට තිරි. අයියෝ මදුරු නම් කෑවක් වුණා සල්පිය ගන්න නැතුව. මේ ඊට පස්සේ මං කීකේ හිටියේ ඊළඟට මට ආසාවක් තියෙන ගාල්ලේ කොටුවේ වීඩියෝ එකක් කරන්න. මොකද ගාල්ල ගැන ඔයාලා වීඩියෝ ගොඩාක් දැකලා තියෙනවා. ගාල්ල ගැන උණතරම් වීඩියෝ ඇති. නමුත් මම දන්න ගාල්ල විශේෂයෙන්ම ගාල්ල කොටුව කියලා කියන්නේ මං ගොඩාක් ආදරය කරන තැනක්. අපේ ගම් පළාත නිසා ගාල්ලේ කොටුව ගැන මම දන්න දේවල් මං කිසිම වීඩියෝ එකක දැකලා නැහැ කවුරුවත් පෙන්නනවා. ඉතින් ඒ නිසා මට ඕනකම තියෙනවා ගාල්ල පෙන්වන්න ඕගලන්ට හරියට ගාල්ල. ඉතින් ඔයාලට ඊළඟට මං ලංකාවෙන් යන්න කලින් කරන වැදගත් වීඩියෝ එකක් තමයි ගාල්ලේ කොටුව. බලමු ඒකත් නේ. ඒක බලන්න කියලා මං හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. මොකද ඔයාලා අපේ රටේ අපේ හැමෝම දන්න නගරයක ගොඩක් නොදන්න තොරතුරු මං ගාල්ලේදී ඔයාලට පෙන්වනවා. මේකේ මේ දෙහිගස් තුඩංගස් ගොඩක් තිබුණා. මට දැන් ඒක හොයාගන්න බෑ. මේ ඇවිදින බය මට මේ සර්පේ මතක් වුණේ දැන් තමයි. සර්පේ මතක් වෙච්චලා හින්දා මට දැන් හරි බයයි. මේකේ මං මඤ්ඤොක්ක වැව්වා. මම ගොඩක් දේවල් කරා. හැබැයි මඤ්ඤොක්ක නම් තියෙන දෙන්නේ නැහැ. වල්ලූරු ඇවිල්ලා වල්ලූරු හාරනවා. මේ එකසක් අපේ ලංකි මේ රෑ සද්ද ඇහිලා එහා බැල්කනි ඉඳන් බලාගෙනත් ඉඳලා තිබුණා වල්ලූරු මේ මඤ්ඤොක්ක හාරන හැටි. අපිට කන්න වෙන්නේ නැහැ වල්ලූරුන්ට තමයි කන්න වෙන්නේ. ඉතින් ඕක තමයි විස්තර ටික. ඉතින් එහෙමනම් ගෙදර විස්තර පෙන්නන්නම්. ගෙදර රිපෙයාර් කරලා ඔක්කොම කරාට පස්සේ ඉතින් ලංකාවේ ජීවිතය හරි සුන්දරයි. ආසයි ලංකාවට. ඉතින් ලංකාවේ ඕගොල්ලෝ මගේ වීඩියෝ වලට ආදරෙන් බැලුවා. පිටරටවල් වල ගිහිල්ලා මම කරන වීඩියෝ. ඉතින් ලංකාවේදී මම කරේ මේ වීඩියෝ එකත් ආදරෙන් බලාවි කියලා හිතනවා. දන්න හැමෝටම යවන්න. මට පේන්නේ නැහැ ඔයාලව හරියට. මොකද මගේ මේ කණ්ණාඩිය තෙත් වෙලා දාඩියට. මේ වගේ නහයට කොටම දාඩිය දානවා. ලංකාවට ආපු වෙලේ ඉඳන් මුළු ඇඟම ගිනි ගන්නවා වගේ දාඩියට. ඉදිරියේදී ලංකාවේ පුළුවන් ප්‍රමාණයේ මම වීඩියෝ කීපයක් කරලා මට වැඩ ගොඩාක් තිර කරගන්න. ඒ සියලු කාරණා අතරේ පුළුවන් වෙලාවට මම ලංකාවේ ඔයාලට වීඩියෝ දෙයක් කරලා ඉවරලා ඊට පස්සේ ලෝකයට සුවන්තේ channel එකේ ගොඩක් වීඩියෝ මට කරන්න බැරි වුණේ පහුගිය කාලේ. එකක් වැඩ ගොඩක් තිබිච්ච හන්ද අනිත් පැත්තෙන් වීඩියෝ කරලා මට එඩිට් කරන්න වෙලාවක් නැහැ. සාමාන්‍ය දේශපාලන වීඩියෝ එකක් කරලා සුවන්තක ලොග් එකේ කරලා ටග් ගාලා එහෙම ලෝඩ් කරලා දානවා වගේ නෙවෙයි. මේ වගේ ට්‍රැවල් වීඩියෝ කරාම ඒව එඩිට් කරන්න ඕන හොඳට. එඩිට් කරන්න වෙලාවක් ඇති වුණාම මේ හරි අපහසුයි. ඉතින් එහෙම ගැටලුවකට තමයි මූණ දුන්නේ. පස්සේ මේකෙන් යන්න පුළුවන් දන්නේ. බලන්න පරිස්සමෙන්. එළිය පාළි තියෙන තැනකට අපරේක. ඉතින් මෙතනත් ඒ වගේ මේ තැනක් මෙතන මේ. ලංකාවේ අපි ලෝකේ කොහේ ගියත් මට කියන්න තියෙන්නේ අපේ රට ලංකාව. අපි ආදරේ ලංකාවට. කවදා හරි මැරෙන්න ඕන ලංකාව කියලා තමයි හිතේ තියෙන්නේ. කොහේ හරි ලෝකේ කොහේ හරි මොනවා හරි වෙලා මැරෙයිද කියලා දන්නේ නැහැ. නමුත් හිතේ ආසාව තියෙන්නේ මැරෙන්න ලංකාවේ. ඒ වගේම මගේ තව හීනයක් තියෙනවා. හුඟක් අයට ඒ හීනේ නැහැ. හුඟක් අය දැන් ඔය මැරුණාම අපි කනත්තට ගෙනහිල්ලා දැන් මගේ අම්මා නැති වුණා, තාත්තා නැති වුණා. මට මලගෙවල් වලට එන්න බැරුව ගියා. අපේ වයිෆ්ගේ තාත්තා නැති වුණා. මගේ මල්ලි නැති වුණා. ඉතින් විදි හේතු මත මට එන්න බැරුව ගියා. ඉතින් ඒ හැම කෙනෙක්ගේම මරණ පිච්චුවා. ඒ මරණ පුච්චන එකට මම විරුද්ධයි. හේතුව කෙනෙක් මැරුණාම මේ පොළොවට අපි පස් වෙන්න ඕන. මේ පොළොව අපේ ශරීරවල තියෙන සාරේ උරා ගන්න ඕන. මේ පොළොව සරු වෙනවා. සරු වෙන්නේ අපේ මේ පොළොවෙන් මතුවෙච්ච මිනිස්සු අපි. ඒ නිසා පොළොවට පස් වෙන්න ඕන කියන හැඟීම මං ඉන්නවා. ඉතින් මගේ හීනේ තියෙන්නේ කවදා හරි දවසක මේ මගේ මං ගහකොළ හිටවල මම හදාගත්ත මගේ ඉඩමේ අවසන් නින්ද සැතපෙන්න. ඉතින් මගේ දරුවන්ට පාව මං කියලා තියෙන එක. ආයිබෝන් සුබ දවසක්.